දැන් කියලා දෙන්නේ ගිය සතියේ ලෙසන් එකේ පේෂන් එක හදා ගන්න විදිය, අල්ල ගන්න විදිය කියලා දුන්නා මම පින්ස් වලින්. එතකොට කරගන්න තියෙන්නේ මෙහෙමයි. පළුවේ හොඳ පිටට. පළුවේ හොඳ පිට කියන්නේ මේ පැත්ත. කියන්නේ print එකක් තියෙනවා නම් ඒකේ dark side එක තමයි හොඳ පිට කියලා කියන්නේ. පළුවේ හොඳ පිටට පේෂන් කොටසේ හොඳ පිට. පේෂන් කොටසේ dark side එක. print එකක් තියෙනවා නම් print එකක් නැති රෙදි වල මම ඔයාලට කිව්වා මේ දාවාටියේ තියෙනවා මේ ගැටි වගේ side එකක්. ඒ පැත්ත තමයි උඩට එන්නේ. හොඳද? එතකොට පළුවේ හොඳ පිටට පේෂන් කොටසේ හොඳ පිට තියාගන්න තමයි ඉස්සෙල්ලාම අපිට කරන්න තියෙන්නේ. මේ විදිහට ඔයාලට දැන් මහන්න ආධුනිකයෝ නිසා ඔයාලට පුළුවන් මේක කරවටේට පින්ස් දාගන්න. මම කරවටේට පින්ස් දාගන්නේ නැහැ. මේ විදිහට තියාගෙන එකපාරම මහ ගන්නවා. හොඳද? පැහැදිලි කරා වගේ අඟල් කාලට, අඟල් භාගයට නැත්නම් ෆුට් එකේ වාසියට මේ විදිහට මහගෙන යන්න පුළුවන්. මුලයි අගයි අවසාන කියන මුල සහ අවසානය ටැග් කරගන්න අමතක කරන්න එපා. මෙන්න මේ විදිහට තමයි මහගත්තාම තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරලා කිව්වා මෙන්න මේ මැස්ම කැපිලා යන්නේ නැති වෙන්න මේ තියෙන්නේ මේ මැස්ම කැපිලා යන්නේ නැති වෙන්න කට් මාක් දාගන්න කියලා. ඒක ඔයාලා කට් මාක් දාගෙන අනිත් පැත්ත හරවන්න පහසු වෙන්න තමයි මම කට් මාක් දාගන්න කියන්නේ. කතර තුඩෙන් හරි ඔයාලට ටිමර් එකක් තියෙනවා නම් ටිමර් එකකින් හරි මේ විදිහට සාමාන්‍ය අඟලේ වගේ දුරින් කට් මාක් එකක් දාගන්න. දාලා මේක අපි අනිත් පැත්තට හරව ගන්නවා. ඒ කියන්නේ දැන් හොඳ පිට පැත්තෙන් කන පිට පැත්තට හරව ගන්නවා. හරවගෙන පේෂන් එක මහගත්තාම මෙන්න මේ විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේ වගේ හොඳ ෆිනිෂින් එකක් කරට හම්බ වෙනවා.